right සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආදරණීය දෙවියන්තේ මම කියන දේ පැහැදිලිව ඇහෙනවා ඉක්මන් කරනවා මම කියන දේ පැහැදිලිව ඇහෙනවා right ඇහෙනවා දැන් තව දවස් කීයද තව දවස් කීයද තව දවස් කීයද ඔව් හරි දැන් මේ වෙන දේවල් දාන්න එපා මේකේ right ලෑස්තිද ළමයි ඔයාලා ලෑස්තිද right ලෑස්ති වුණත් නැතත් විභාගෙ ලියන්න වෙනවනේ right දැන් මම කියන්න හදන හොඳට එමුකම්ද මේ රෙකෝඩින් සමානවත් දෙන්නේ නැහැ හරි මේක මහා ලොකු අමාරු විභාගයක් නෙමෙයි. මෙතන ඉන්න හැමෝටම මේක පාස් වෙන්න පුළුවන්. හරි එතකොට අපි හෙට අවසාන ශ්‍රමිණයක හෙට සහ අනිද්දා තියෙනවා. ඉතින් අපි අනිද්දායි වාට සමු දෙනවා. මේ ගොඩක් කාලයක් සමහර ළමයි අවුරුද්දක් වගේ කාලයක් මාත් එක්ක ඉගෙන ගන්න. එතකොට ළමයි ඒ ළමයින්ට මුල ඉඳන් මේ ළඟදී හිටපු ළමයෙකුට ළමයි මට ඇත්තටම ඉතින් ලොකු සිලබස් එකක් නෙමෙයි. එතකොට ළමයි මුල ඉඳන් හිටපු ළමයෙකුට මේක මේ පේපර ගේමක්ම නැහැ. ළමයි මුලම හිටපු ළමෙක් අපි දැන් ටියුට් කීයක් විතර කරලා නිකමන නේ ඔය බැලුවා. ලොකු ලොට් එකක් එන්න කොච්චර දිනවද පාඩම් කරන්න. මම හිතනවා පාඩම් කරලා ඉවර ඇති. ඔයාට ලොකු ලකුණක් කරන් පාස් වෙන්න තරම් මම උගන්වලා තියෙනවා. මම හිතනවා පාඩම් කරලා තියෙනවා. එතන මට මේ කියන්න උවමනා වෙලා තියෙන්නේ හෙට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. හෙට අපි නේ ඔව් සෑහෙන ගොඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ අම්මෝ ඒ කියන්නේ හිතා ගන්නත් බැතුණු දැන් සමහරලාවට. අනිත් අය අවුල් ගහන්න එපා. දැන් හෙට දෙන ටික බලා ගන්න. දැන් හෙට කරන කියන්නේ දැන් මේ හිතන පේපර් එකම තමයි මේ පේපර් පිට වෙන්නේ. හැබැයි අත්දැකීම් මත අවුරුදු ගණනාවක් කරලා තියෙන ඒ අත්දැකීම් මත තමයි පේපර් එක හදලා තියෙන්නේ. හරි? ඒතර ඒවා බලන්න. හෙට ප්‍රශ්න 100ක ටියුට් එකක් කරනවා. ටියුට් දෙකක් තියෙනවා. ඒතර අපි ඒක 8යි කියන ක්ලාස් එක පටන් ගන්නෙ. ඒතර ඒක මේ ඒවා දන්න ඒවා තමයි ගොඩක් දන්න ඒවා ආයි කියලා හිතන දේවල් ටිකක් දාලා තියෙනවා. ඒතර ඔයාලට ඒක ටට්ටක් ගාලා පාඩම් කරගන්න පුළුවන් ඊළඟ දවසේ වෙයි. එතකොට 7 වෙනිදා ඔයා පාඩම් කරන්න තියාගන්න එපා. මම මේ කියන පිළිවෙලට යන්න. හරි? එතකොට ඔයා 7 වෙනිදා 3 වෙද්දි 7 වෙනිදා 3 වෙද්දි පාඩම් කරලා ඉවර කරන්න ඕන. තේරුණාද? 7 වෙනිදා 3 වෙද්දි පාඩම් කරලා පාඩම් කරන්න තියෙන පාඩම් කරලා ඉවර කරන්න ඕන. ඒ නිසා මම හෙට ටියුට් එක ටට්ටක් ගාලා සාකච්ඡා කරන ප්‍රශ්න 100ක් තියෙනවා. ඒ ටික බලන්න අඩුපාඩු තියෙන ටික බලා ගන්න. ඒ ටික බලද්දී අඩේ දැන් ටියුට් එක අඩුපාඩුවක් තියෙනවා කියමු. ඒව මුකුත් හිතන්න එපා. අවශ්‍ය ඔක්කොම කියන්නේ වඩගත්ම කියන දේවල් ඔක්කොම කරලා දී. හරි? එතකොට මං හිතනවා මේ සෙමිනාර් ගෲප් එකේ දාලා ඇති. එතකොට දැන් අද රෑ හෙට රෑ හෙටත් විභාගය ඉන්න පුළුවන් වුණොත් ඊට ඊළඟ දවසේ පුළුවන් තරම් මේ පේපර්ස් ටික ගන්න පේපර් 10ක් තියෙනවා. එක දවසක් ගත්තොත් ඒ පේපර්ස් ටික කරන්න පුළුවන් උත්තර ටිකක් තියෙනවා. හොඳම දේ ඒකනේ. හරි පේපර් පොත මම හිතනවා ඔක්කොම හම්බෙලා ඇති ඒක කරන්න. ඒ වගේම හෙට IQ 100 බලන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය කලින් පටන් ගන්නවා මම ඒ ටයිම් එක දාන්න. රෑ වෙනකන් ඉන්නේ 8යි 30 වෙනකන් වගේ 7 වෙනිදා. IQ නියදන් තියෙන ඊට පස්සේ ආපහු මේ මතක් කිරීමක් කරලා මේමයි මතක් කිරීමක් කරලා දෙනවා. තේරුණාද? එතකොට මේ පේපර් එකක් අපි හදලා ගියාම ඒකත් මතක් කරගෙන වාට එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒතර පාඩම් කරන වැඩේ කරගන්න තියෙන්නේ. ඔයා දන්නවා ආගේ පේපර් හැදෙන්නේ කොහොමද කියලා. හරි? මට හම්බුන්නේ ඒකනේ ඔයාලා ඉන්න ගෲප් එකේ. මේමයි තියරි ගෲප් වලට දාන්නේ නැහැ. දැන් ඒ තියරි ගෲප් එකට සෙමිනාර් ගෲප් එකේ දාන සෙමිනාර් ගෲප් එකට ඇඩ් වෙච්ච ඔක්කොම දාලා තියෙන. ඒ වගේම අවසාන පටන් ගත්ත ක්ලාස් වල දාලා තියෙනවා. තේරුණාද?
නිකන් ක්ලාස් වල එකකටවත් දාන්න එහෙම දෙන්නේ නැහැ. පොඩි අඩු මුදලකටත් කියලා එහෙම දෙන්නේ නැහැ. හරි. තේරුණාද? ඔයා ඉන්න ගෲප් එක බලන්න. ඒ ගෲප් එකෙන් ඩිස්කවුන්ට් කියලා තියෙන ඒ ගෲප් එකේ දෙසැම්බර් වලින් මෙහාට පටන් ගත්ත ඒවාට විතරයි දාන්න. අනිත් ඒවා සෙමිනාර් ගෲප් එකේ විතරයි දාලා තියෙන්නේ. රෙජිස්ටර් වෙච්ච අය. තේරුණාද? මේ පොතම ලොකු මේ පිටින් ගත් ලොකු ප්‍රමාණයක් වෙනවා. හරි. ඒ නිසා ඒ විදිහට තමයි ගෲප් එකේ දාලා තියෙන්නේ. හරි. එතකොට පේපර් එක හැදෙන්නේ මෙන්න මෙහෙම. පේපර් එක පැයේ පේපර් එකක් කියන්නේ. හරි පැයේ පේපර් එකක් කියන්නේ. ඒකේ ගොඩක් වෙලාවට ප්‍රශ්න 50ක් එන්න පුළුවන්. සමහර 50ක් වෙන්නත් පුළුවන් 40ක් වෙන්නත් පුළුවන්. මේ සැරේ පේපර් එක හදන කෙනා අනුව තමයි තීරණය කරන්නේ. එතකොට මේ ප්‍රශ්න 50න් 25ක් විතර ගොඩක් වෙලාවට GK එන්න පුළුවන්. හරි GK එන්න පුළුවන්. තේරුණාද? මේ GK වලට අධ්‍යාපනයේ සම්බන්ධ විවෘත විශ්වවිද්‍යාලයේ සම්බන්ධ නොබෙල් ගැන ඔලිම්පික් ගැන කාලීන තොරතුරු ඉඳන් ඔක්කොම කරලා තියෙනවා. ඔය මුලින් ඉඳන් උගන්වන්නේ නැහැ කියන්න දෙයක් නැහැ. ඒ තරමට කරලා තියෙනවා. තේරුණාද? දැන් මේකේ වෙන කිසිම දෙයක් chat කරන්න මුකුත්ම කරන්න යන්න එපා. බැරි වෙලාවත් ඔය ටියුට් එකක් කරේ ෂෙයා කරලා තිබොත් විභාග ලියන්න වෙන්නේ නැහැ. බුද්ධිමේ දේපලයට නඩු පවරන්න පුළුවන්. තේරුණාද? ඒ අදාළ ගෲප් වලට දාලා තියෙන්නේ. එතකොට ඔබ රෙජිස්ටර් වෙලා නැත්නම් දාන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මේ මම කියන්නේ මේ කිසිම chat එකක් දාන්න බෑ මේකේ. මම හිතුවා මට මේ ඇත්තට මේ අද මේ එකක් මට කරන්න උවමනාවකුත් නැහැ. ඔයාලා විභාගෙ ලියන්න කියලා මම නතර කරන්න පුළුවන්. හරි? තාලුටින් ක්ලාස් එක පටන් ගන්න. ඊට පස්සේ ටියුට් එක කරා ඊළඟට කරා ඉවරයි. හරි මේකේ කිසිම දෙයක් chat කරන්න බෑ. හරි? right. එතකොට මේ ඒ කිසිම දෙයක් ඒ IQ book එකේ යවන්න නම් එපා කිසිම කෙනෙකුට. බැරි වෙලාවත් මොකද මට ආදර කරන ළමයි ගොඩක් ඉන්නවා. බැරි වෙලාවත් ළමෙක් කරනවම විභාග ලියන්න වෙන්නේ නැහැ. මට බුද්ධිමය දේපලයට කටයුතු කරන්න පුළුවන්. තේරුණාද? right. ඒ නිසා ඒවා යවන්න එපා. හරියට Facebook යවනවා ඊට පස්සේ ඒවා ප්‍රසිද්ධ කරනවා ඒ දේවල් කරන්න බෑ. මම අවසර කිව්වොත්. හරි? එතකොට මේකේ ප්‍රශ්න 25ක් විතර එන්න පුළුවන් GK. එතකොට ප්‍රශ්න 25ක් විතර සමහර මේක 21ක් වෙන්න පුළුවන් ගිය පාර වගේ. නෙමෙයි IQ 21ක් වෙලා ඒක ටික GK වෙන්න පුළුවන්. තේරුණාද? මේ එතකොට ඔන්න IQ සහ GK තමයි එන්නේ. හරි? එතකොට පොඩ්ඩක් අධ්‍යාපනයේ බර කරන්න විවෘත විශ්වවිද්‍යාල ගැන බලා ගන්න ඕනේ. නේ ඊට පස්සේ මුලින්ම ඔය ඔලිම්පික් සම්බන්ධව නේ ඊට පස්සේ ගුරු වෘත්තිය සම්බන්ධ දේවල් ඒ ටික ඔයා බලාගෙන යන්න ඕනේ. ඒතකොට හෙටත් කරනවා මේ වෙද්දි සෑහෙන්නක් කරලා තියෙන්නේ. ඒ මේ කාලීන ඔක්කොම කරලා තියෙන්නේ. නෑ කියන්න බෑ මුල ඉඳන් හිටපු කෙනෙකුට. ආයෙ කිසිම දෙයක් කියන්න නැති වෙන්න කරලා තියෙන්නේ. right? ඒ ටික බලාගන්න. ඒතකොට හෙට කරන ටික අතිශය වැදගත්. ඒ ටික බලාගන්න. එතකොට කලින් මම IQ එක කරනවා 7 වෙනිදා. ඒකේ පාඩම් කරන්න දෙන්නේ නැහැ. ක්‍රම ටික අල්ල ගන්න තියෙන්නේ. එතකොට ආපහු මතක් කිරීමක් කරලා ඊළඟ දවස් කියලා විභාග ලියන්න තියෙනවා. අර නිසා ගැටලුවක් නෑ. right. එතකොට ඒක හරියට ඊළඟ කාරණේ තමයි ඇඩ්මිෂන් එක. දැන් ළමයි ඇඩ්මිෂන් එක ඔයාට ගෙදරට එන්නේ නැහැ. ගොඩාක් ළමයි මෙසේජ් දාලා ළමයි මට එහෙම බල එහෙම ඉන්න මෙසේජ් ගොඩක් නේ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒක ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට පුළුවන් සාමදාන විනිශ්චයකාරවරයෙක් ළඟට ගිහිල්ලා. තේරුණාද? එහෙම නැත්නම් JP අපි JP කියලා කියන්නේ සාමදාන JP කෙනෙක් තුරන. එයාට ග්‍රාම නිලධාරිතුමා ළඟ පන්සලේ හාමුදුරුවෝත් ගොඩක් වෙලාට සාම විනිසුරු කෙනෙක්. තේරුණාද? ඒ වගේම විදුහල්පති දැන් ළමයි මේ කොහේ ළමයිද මේ දැන් GK වල ටියුට් එකක් නෑ නේද සර් දැන් මේ IQ එක නම් හම්බුණා. නේ IQ එකට පොතක් කියලා GK වලට නෑ. GK ක්ලාස් එක කරපුවා තියෙන්නේ. හරි. මොකද GK කාලෙක කාලට වෙනස් වෙනවා. ඒවා දීලා බෑ. ගිය පේපර් එක මේ පේපරට හරියන්නේ වෙනස් වෙනවා. IQ එක හම්බුන් නැත්නම් ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න
මුල්ම ගෲප් වලට කිසිදු ගෲප් එකකට දාන්නේ නැහැ. මං කිව්වනේ දාන්න එපා කියලා තියෙන්නේ. අලුතෙන් රෙජිස්ටර් සෙමිනාර් ගෲප් එකට විතරයි දාන්න. රයිට්? මට දාන්න එපා. මට දෙන ඇඩ්මින් මෙසේජ් එකක් දාන්න. දාලා තියෙන්නේ රෙජිස්ටර් සෙමිනාර් ගෲප් එකේ ඉන්නනම් දාලා තියෙන්නේ. ඒ වගේම දෙසැම්බර් වලින් පස්සේ ගෲප් වලට දාලා තියෙන්නේ. රයිට්? ඒ වගේම ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් දැන් සමහරවම ඒකවත් දන්නේ නැහැ. ඇඩ්මිෂන් එක අනිවාර්යයෙන්ම සහතික කරගන්න ඕන. තේරුණා? එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් නැද්ද ළමයි මේ නම දෙපාරක් වගේ වැදිච්ච ඒවා නැද්ද? දැන් සීල්වා කියලා දෙපාරක් වැදිලා තියෙනවා. එහෙන් බැලුවෙත් නැද්ද? ඇඩ්මිෂන් හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ උදේ කියන්න එපා ඇඩ්මිෂන් ළමයි එහෙමත් ආන උදේ. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඊමේල් එකට ඇවිල්ලා ඇති මෙසේජ් එක. ඒක නම ඩවුන්ලෝඩ් කරගන්න print out එක normal print out එකක් දෙපැත්ත ගන්න. හරි. ඒක අරගෙන දෙපැත්තට ගන්න ඊට තියෙන විදිහට මේ කොළ දෙකකට ගන්න උවමනාවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක්ට කියලා හරි ග්‍රාමීණදාර්තුමාට කියලා හරි එහෙම නැත්නම් පන්සලේ ආමුදුරන් කියලා හරි ජේපි කෙනෙක්ට කියලා හරි අස්සම් කරන්න ඕනේ. ඔයාමයි මේ විභාග ලියන්නේ කියලා. එතකොට ඒක අස්සම් කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ID එක අරන් යන්න ඕනේ. එතකොට විභාගෙට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ID එක අරන් යන්න ඕනේ. නැත්නම් ඔයාලට විභාග ලියන්න වෙන්නේ නැහැ. 9 සමාහට වාසකම දෙපාරක් වැදිලා තියෙනවා නම් ඒව ගැටලුවක් නැහැ. ඒ සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙන්නේ. ඒව ගැන මුකුත් ප්‍රශ්නයක් නැහැ. දියුණු ප්‍රකාශ ගන්න උවමනාවක් නැහැ. නේ මුකුත් කරන්න උවමනාවක් නැහැ. ඔයාලට ගිහලා විභාග ලියන්න පුළුවන්. ළමයි මේල් එකට මැසේජ් එකක් ආව නේද? ඔව්. ඊමේල් එකට එන්න ඕනි. හරියට ඇප්ලිකේෂන් දැම්මනම් නේ හරියට ඊමේල් එක චෙක් කරලා බලන්න. සමහර මේකෙන් පස්සේ ඇවිල්ලා තියෙන පුළුවන් ඊමේල් එක බලන්න හොඳට. ඊමේල් එකට අනිවාර්යයෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒතකොට කොළ දෙකකට ගන්න නැහැ සාමාන්‍යයෙන් ගන්න A4 එක දෙපැත්තට තමයි ගන්න. එහෙම ගත්තු අය දැන් අය කලබල වෙන්න යන්න එපා. ඒත් අස්සම් කරලා නැත්තම් එක කොලේ දෙපැත්තට ගන්න. ඔව් එහෙම අවුලක් නැහැ සිංගල් සයිඩ් ගත්ත කියලා එහෙම අවුලක් නැහැ. ගැටලුවක් නැහැ. හරි එහෙම ගැටලුවක් නැහැ. තේරුණාද? එතකොට ඒකේ මේ එක පැත්තකට ගන්න බැරිද ළමයි? අර අනිත් මේ තොරතුරු ටික වැඩක් නෑ ළමයි. එහෙනම් එක කොලයට ගත්තනේ දෙක පැත්තක් ගත්ත නේද ළමයි? මේක අස්සනයි මම මේ බැලුවේ නෑ මම. ඔයාගේ නමයි ඊට පස්සේ අස්සම් කරන කෙනාගේ අනිවාර්යයෙන්ම සීල් එක තියන්න ඕන තනතුර ඒ ටික දාලා අස්සම් කරගත්තා නම් හරි. එක කොලයට ගත්තා නම් ඇති. දෙපැත්තම ගන්න උවමනාවක් නෑ. ඒ පුළුවන්. හරි. එතකොට නම දෙපාරක් වැදිලා තියෙන එක මම කරා කිසිදු ප්‍රශ්නයක් නෑ. එතකොට ඒක ඇතුලේදී කියනවා දැන් මේ විභාගේ පාස් වෙලා ප්‍රතිඵල එන්න මාස දෙකක් දෙකමාරක් වගේ යනවා. එතකොට අපි ගෲප් එකෙන් අයින් වෙනවා ගෲප් එකේ දානවා. ඔන්න ළමයි ප්‍රතිඵල නිකුත් කරලා බලන්න කියලා. තේරුණාද? ඔව් පිළිපැදිය යුතු නීති රීති අපෝ ඒවා මුකුත් ඕවනාන්නේ. අර කොලේ අස්සන විතරක් ගත්ත නේද? පැහැදිලිද? එතකොට ළමයි ඒක අනිවාර්යයෙන්ම සාතික කරගන්න. ඒක සාතික කරගෙන අරන් යන්න. නම දෙපාරක් වැටුණා කියලා ගැටලුවක් නැහැ. කියන්නේ දැන් සිල්වා කියලා දෙපාරක් තියෙනවා. නමේ පොඩි වැරද්දක් තියෙනවා. එතකොට ඒක ගැටලුවක් කරගන්න එපා. ඕගොල්ලෝ විභාගයේ පාස් වෙලා ප්‍රතිඵල ඇවිල්ලා පාස් වුණාන් පස්සේ රෙජිස්ට්‍රේෂන් වලට යනවානේ. ඒ යද්දි පොඩ්ඩක් දියුණු ප්‍රකාශයක් කරලා යන්න. මේ නමින් පෙනී හිටින්නේ මුයාම් කියලා. එතකොට කැම්පස් එකේදී හදලා දෙනවා. දැන් මුකුත් කරන්න උවමනාවක් නෑ. ඔව් වෙබ්සයිට් එකේ රිසල්ට් එක දාන්න. ඇඳුම ඕනෑම එක ඇඳුමක් ඇඳ යන්න පුළුවන්. ඕනෑම ඇඳුමක් කියන්නේ නේ තියනවානේ පිළිවෙල. නේ ඒ පිළිවෙලට අනුව සුදු පාට ගෙන මුකුත් කතාවක් නෑ. ඔයාට මේ ගෑල් ළමයින්ට පහසු ඇඳුමක්, පිරිමි ළමයින්ට පහසු ඇඳුමක් ඇඳන් යන්න පුළුවන්. හැබැයි පිළිවෙල. තේරුණාද?
ඔය ඇඩ්‍රස් එකක් වැරදුනා කියලා ඒක ලොකු ගැටලුවක් නෑ. පස්සේ රෙජිස්ට්‍රේෂන් යද්දී ඒව හදාගන්න. ඒව ගැටලුවක් නෑ. පැහැදිලිද? right. එතකොට ඔන්න ඇඳුම ඕනෑම ඇඳුමක් අදින්න පුළුවන් පහසු ඇඳුමක්. හැබැයි ගැළපෙන ඇඳුමක්. එතකොට මේ නීති රීති ඕනේ නෑ ළමයි. නීති රීති තිබ්බට කමක් නෑ. ඒවා ගැටලුවක් නෑ. අර අස්සන සාතික කරන්න ගියා නම් හරි. හරි නීති රීති අවශ්‍යතාවයක් නෑනේ. right. ඔව් ඒ ඩවුන්ලෝඩ් කරගන්න බැරි නම් පොඩ්ඩක් කොමියුනිකේෂන් එකට හරි ගිහිල්ලා බලන්න. හරි නැත්නම් හෙටම කැම්පස් එකට ගිහිල්ලා ඒ ටික හදලා ළඟම තියෙන කැම්පස් එකට ගිහිල්ලා මගේ ඊමේල් කියන්නේ ඊමේල් එකට ආවේ නැහැ ඩවුන්ලෝඩ් වෙන්න කියලා කැම්පස් එකට ගිහිල්ලා print එකක් දාගන්න. ඒගොල්ලෝ කරලා කැම්පස් එකේ මස්සම් කරගන්නත් පුළුවන්. ඔව් ඊමේල් එකට ආව නැත්නම් කැම්පස් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ළමයි එක්සෑම් තියෙන එක ළමයි මේ කියන්නේ විසඳන්න වෙන්නේ ප්‍රශ්න මේවා. ඔව් ඔයාලට කැම්පස් එකේ ඔයාලට ඊමේල් එක සමහර දැන් මේ විදි වෙනස් කරනවා. එතන ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ළඟම තියෙන කැම්පස් එකට ගිහිල්ලා හෙටම ගන්න. කැපවීම කරන්න ඕන. තේරුණාද? කැම්පස් එකට ගිහිල්ලා ගන්න. ඒක හොඳම ක්‍රමය. කැම්පස් එකෙන්ම අස්සම් කරගන්නත් පුළුවන්. හරි. සෙමිනේරයකට හෙට රෙජිස්ටර් වෙන්න බෑද කියලා නම් පුළුවන්. හෙට 5 වෙනකම් පුළුවන් රෙජිස්ටර් වෙන්න සෙමිනේරයට. උදේ වෙද්දි උදේ 10 වෙද්දි පේපර් දෙක දෙනවා. හරි. ඔව් කටුකොල ගෙනියන්න දෙන්නේ ළමයි. මේ බුදුන් මේ කටුකොල ගෙනියන්න එපා විභාගේ අවුරුදු 5කට විතර තහනම් කරනවා. කටුකොල දෙන්නේ නෑ ළමයි. කටුකොල සමහර දෙන්නේ වන්නේ එයින්වා. තේරුණාද? මේ මං කිව්වනේ මේ අනේ මම කොහෙන් ආපු ළමයිද මන් දන්නේ. ළමයි ඉරි ගහන්න දෙන්නත් පුළුවන් ලියන්න දෙන්නත් පුළුවන් පේපර් හදන කෙනා තමයි තියෙන්නේ. ගන්න සමහර අවුරුදු ඉරි ගහන්නම දෙනවා. එතකොට මම කියන ඉරි ගහන්නම එන්නේ ළමයි මේ පාරේ. බැලලා ලියන්න තමයි මම බොරුකාරයෙක් නෙවෙයි නේද? ඉරි ගහන්න දෙන්නත් පුළුවන් කෙටි උත්තර ලියන්න දෙන්නත් පුළුවන්. ඒ හැම එකම මම පුරුදු කරලා තියෙන්නේ. මේ මයිනස් මාක්ස් දෙනවා කියලා කියනවා. ගිය පාරක් කිව්වා කලින් පාරක් කිව්වා එහෙම දුන්නේ නැහැ. එහෙම දුන්නොත් ගොඩක් ළමයි ගන්න වෙන්නේ නැහැ. එහෙම කියලා බය කරනවා. තේරුණා? right. එතකොට මං හිතනවා හරි ඇඩ්මිෂන් ආවේ නැති අය හෙටම ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා ගන්න ඒනාස් එක සාතික් කරගන්න නැතුව විභාගෙට යන්න බෑ. හරි. ඔව් කටුකොල දුන්නේ නැතුනොත් පේපර් එකේ මේ තියෙන විදිහට හදන්න. ඉර තියෙන තැන්වල හදන්න. හදන ක්‍රමයේ බලන්න නෑලම. උත්තර තමයි වැදගත් වෙන්නේ. දෙන උපදේශ හොඳට කියවා. ඒ උපදේශ වලට අනුව කටයුතු කරන්න. හරි නේද? ළමයි මං හිතනවා ආට පැහැදිලි. එතකොට නම දෙපාරක් තිබ්බට ගැටලුවක් නෑ. මේ ළමයි මම දැන් දිස්ත්‍රික්කෙන් කීයක් ඔක්කොම මං කතා කරලා තියෙන්නේ. දැන් මෙතන ඒව අහන්න එපා කියන මට හිතෙනවා මේ කොහෙන් ආපු අයද කියලා. සෙන්ඩ් එකේ වැඩිම ලකුණු ගන්න අය ගන්න මං කියලා තියෙන්නේ ක්‍රමිනවල පොව කියලා තියෙන්නේ. මට වෙලා වෙන නිසා මේ වැදගත් දෙයක් උගන්වන්න තියෙන නිසා සෙමිනේරයකට සම්බන්ධ සියලුම විස්තර ඒ කියන්නේ අපේ ඒ දන්නේ නැත්නම් මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. හරි මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. හරි. දැන් මම දුන්නු ටික ඒවා බලන්න. හරිද? එඩිට් කරන්න. එතනින් එහාට දෙයක් නැහැ. ලකුණු අඩු කරනවද කියලා මං කිව්වනේ ඒක එහෙම ගිය පාරක් කිව්ව කරේ නෑ. සමහර මේ පාර කරන්නෙත් නෑ ළමයි. තේරුණා? එහෙම කරන්න එහෙම කරත් බය වෙන්න එපා. වරද්ද ගන්න එපා ළමයි. දැන් මං කියන්නේ වැරදි මේ ළමයි මං දැන් එකම කියන්න එපේ න්‍යායයි. වැරදි මේ ඇයි ඔයාලා බය දැන් විභාගයට කලින් ඔහොම බය වෙන්න එපා.
හරි මයිනස් මාක්ස් දෙනවා. ඒක මුකුත් හිතන්න යන්න එපා. හරි. එහෙම කරන්නේ නැති මේකට කලින් කිව්වා එහෙම කරේ නෑ. එහෙම දුන්නත් බය වෙන්න එපා. ඔයා පාස් වෙනවා. දැන් මේ බාන එකම අහනවා දැන් ඉරි ගහන්න දෙන්න කියලා ආයෙත් අහනවා. එකම දැන් කලිනුත් මං කිව්වා. දැන් ක්ලාස් එකේ නම් ඕව මුකුත් දාන්න එපා ක්ලාස් එක පටන් ගත්තා. හරි. තේරුණාද? ඉරි ගහන්න දෙන්නත් පුළුවන්. ලියන්න දෙන්නත් පුළුවන්. හරි ඉරි ගහන්න දෙන්නත් පුළුවන් ලියන්න දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඉරි ගහන්න දෙන්නේ සමහර පේපර් හදනවා මේ පැත්තට ලියන්නත් දෙන්න. එතකොට ගානේ උත්තරේ විතරයි ලියන්න දී. එතකොට ප්‍රශ්නෙට දාලා උත්තරේ විතරයි ලියන්න දී. පැහැදිලිද? ඔව් normal print out එකක් ගන්න. පැහැදිලිද? මම හිතනවා සීලොම් ප්‍රශ්න විසඳුණා. ආයෙ හෙට මෙසේජ් හදලා මට ආවේ නෑනේ ඇඩ්මිෂන් එක ඔයාට එන්නේ නෑ. ඔයාලා කැම්පස් එකට ගිහිල්ලා ගන්න ඕන. print out එක normal print out එකක් ගන්න පුළුවන්. ඒක සහතික කරගන්න. ID එක අනිවාර්යෙන්ම අරන් යන්න. අනේ පෑන් පෙන්සල් ටික අරන් සුදුසු ඇඳුමක් අරන් යන්න. විභාගෙට කලින් අඩුම තරමේ පැය භාගෙට කලින්වත් විභාග වල එකට යන්න. හරි. නැති වුණොත් අනේ ඔයා අනික මානසික වෙනවා නිසා කාත් එක්කවත් ලොකුට කතා කරන්න යන්න එපා. නේ මම නේ ඔයා ක්ලාස් ගියේ කොහෙද ඔයා අරක පාඩම් කරාද නෑ තමන් මම මේක කරනවා. මට පුළුවන් විදිය මම පේපර් එක ලියනවා. පේපර් එක ලියලා ඇවිල්ලත් වැළලෙන්න හදන්න එපා එකක් දෙයක් අමාරු කරලා පාස් වෙනවා. තේරුණාද? දැන් මේ GK පේපර් එක අමාරු වෙන්න පුළුවන්. ඔයා ප්‍රශ්න 15ක්ම වරද්දන. ඒත් පාස් වෙනවා. නේ 35ක් හරියට කර ඒත් 35ක් 30ක් කරලා හරියනව පාස් වෙන 20ක්ම ගන්න. තේරුණාද? 35ක් කරලා ඕනේ 30ක් කරලාම පාස් වෙනවා. තේරුණා? ඒ නිසා මම දුන්නු ටික බලාගන්නේ හොඳනම් ප්‍රමාණවත්. වෙන අරක බලන්න මේ එහෙම අයට පාස් වෙන්න බෑ. ඇයි චකිතෙන්න යන්නේ? පාඩම් කරපුවත් අමතක වෙනවා. ඒ නිසා විශ්වාස කරන්න මම මේක කොට දානවා. මට මේ දැනුම ඇති. අනේ යාළුවොත් එක මේ විභාග ඉවර වෙලා ලොකුවට ඕනේ එන්න. සාමාන්‍ය විදියට ඉන්න. ලොකුවට පීඩනයක් ගන්න එපා. මම ඔයාලට දාන ප්‍රතිඵල ආව කියලා බලන්න විභාගෙ පාස් වෙලා කියලා ඔයා මට අනිවාර්යයෙන් දාන්න. ඒ පිට් එක තියාගන්න. හරි ඒ නිසා හෙට මම සෙමිනාර් එක වෙලාවෙවත් ඒ වගේම මම සෙමිනාර් ඉවර වෙලා අයි අත්ින්දව මුකුත් කතා කරන්නේ. හරි ඒ නිසා මම අදම කියන්නේ ඔයා සැලෙන්න එපා උපරිම මහන්සි වුණා. වැඩ කරා. ඔයා අනිවාර්යෙන් පාස් කරાવી. අනේ පොඩ්ඩක්වත් සැලෙන්න එපා. හරි පොඩ්ඩක්වත් සැලෙන්න එපා. ඔයා පුළුවන් විදියට මේක කරලා හරි ඒ නිසා ඒ ප්‍රතිඵල ආගම් ඉතිරි වැඩ ටික ගැන අපි කතා කරමු ප්‍රතිඵල ආවම පස්සේ කොහොමද කරන්න කියලා. රයිට් ඔයාට මේක කරන්න පුළුවන් දෙයක්. හරි ඒ වාගේ අම්මා තාත්තා බලන ඉන්නවා මේ කොහොම හරි කරලා මේ ගුරු වෘත්තියට යයි කියලා. හරි ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක්. තමන්ගේ හිත පුළුවන් විදිය පුළුවන් උපරිම දෙයක් කරා. මේ දවස් දෙක කියන්නේ ඉතාම වැදගත් ඒට අනිද්දා. ඒ දෙක උපරිම දෙයක් කරන් ජොබ් කරන අය සමාන නිවාඩු නැති වෙයි නිවාඩු දෙන්නේ නැහැ ප්‍රශ්නේම තියෙනවා. හරි ඒ නිසා පුළුවන් විදියට ලියලා සමත් වෙන්න මම ඔයාගේ ප්‍රතිඵලය දෙනකම් මම බලන්නේ. හරි. ඒ නිසා මම දැන් නතර කරනවා. මේ මගේ මේ කාලය තුල මේ නැතුව ළමයි ආසුරුවන්න බෑ ළමයි කියන්නේ. මෙතනයි දැන් ගෲප් ගණනාවක් සමහරව කරලත් ඉවරයි. නේ එතකොට ළමයි ලොකු ළමයි ප්‍රමාණයට කරන්න ඕනි. නේ ඔයාලා ක්ලාස් විතරක් නෙමෙයි වෙන ක්ලාස් තියෙනවා. ඒ නිසා මගේ පොඩි හරි වචනයකින් හරි අඩුපාඩුවක් වුණා නම් හිත රිදුනා නම් නේ ඒ වගේම ඔයාට හොඳේ සමාර්ට් ටියුටර් ඒ වෙලාවෙ මට දෙන්න ළමයිගේ වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒවත් එක්ක ඔයාට මම උපරිම දෙයක් කරේ නිසා මම හෙටවත් අනිද්දාවත් කතා කරන පන්ති කරා සාමාන්‍ය ගුණාත්මක කරා විභාගේ ගොඩ දාගන්න. මොකද ඔයාට හෙටයි අනිද්දාගෙන් ඉතාම වැදගත් දවස් දෙකක්. හෙට මම මුකුත් කතා කරන්නේ ඔයාලා ඉල්ලන මුකුත් කතා කරන්න එපා. නේ ටක් ගාලා මේක කරගෙන යන්න ඕනේ නැත්නම් අපිට ඉවර කරන්න බැරි වෙනවා. හරි ඒ නිසා කල් දාන වෙලාවක් නැහැ නේ.
ඒ නිසා මම ඔබෙන් සමුගන්නවා සියලු දෙනාටම මේ විභාගේ සමත් වෙලා තමන්ගේ ඒ ඊනෙට යන්න ලැබේවා ගුරු වෘත්තියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. සියලු දෙනාටම ජය වේවා. තව සුළු මොහොතකින් ඔය ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න.